සංසන්න ඒ හාමුදුරන්ගේ කටහඬ හරි ලස්සනයි. අහන් ඉන්න ආසයි. හරි පැහැදෙනවා උන්වහන්සේ කතා කරනකොට කියලා සමාජයේ ඔහොම කියනවා නේද ගොඩක් අය. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කටහඬ ගැන විතරක් නෙවෙයි ගිහියෙක්ගේ වුණත් හඬ මිහිරි නම් ඒ බොහෝ දෙනේ ඒ අයගේ හඬට පැහැදෙනවා. ඒ පුද්ගලයා ගැන පැහැදෙන්න ඒ අය භාවිතා කරන්නේ මිනුම් දණ්ඩ හැටියට ඒ අයගේ හඬ. ස්වාමීන් වහන්සේගේ නම් කටහඬ, ගිහියෙක්ගේ නම් ඒ කටහඬ. ඒක මිහිරි නම් පැහැදෙනවා. ඒ වගේම සමහර අය කෙනෙක්ගේ රූපේ ලස්සන නම් ඒ ලස්සන රූපය තියෙන කෙනා ගැන පැහැදෙනවා. මිනුම් දණ්ඩ තමයි රූපේ ලස්සන වීම. ඒ වගේම සමහර අය පහදිනවා ලූක, කටුක, රූක්ෂ ප්‍රතිපදාවක් පුරන අය ඉන්නවනේ. දැන් බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තාම ගල්ලෙනක වැඩ වාසය කරනවා. කුටියක. සමහර අය ඒ ගල්ලෙන් වල ඉතින් දොරකුත් නැහැනේ. වනේ වන සත්තු එක්ක. ඉතින් මේක දැකලා කෙනෙක් පහදිනවා ඒ රූක්ෂ ප්‍රතිපදාවට. එතකොට දැන් මේක දෙපැත්තටම මෙහෙමයි. එතකොට පහදින්නවත් අපහදින්නවත් කාරණාවක් නෙවෙයි ඒක. ඉතින් මේක ලෝකේ කෙරෙන දෙයක්. පහදින්න හරි අපහදින්න හරි තියෙන වටිනා මිනුම් දණ්ඩ ඒක නෙවෙයි. කෙනෙක්ගේ රූක්ෂ ප්‍රතිපදාවවත්, කටහඬ ලස්සන බවවත්, රූපේ ලස්සන බවවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කෙනෙක්ගේ සිත කය වචනේ යහපත් නම්, යහපත් විදියට හසුරුවනවා නම්, සිතුවිලි හොඳයි නම්, කතා කරන වචන යහපත් නම්, කරන වැඩ ක්‍රියාවන් යහපත් නම්, ඒ යහපත් කිනා කරන ඒවා බලලා කාලයක් තිස්සේ ඇසුරු කරලා නුවණින් විමසලා බලලා එයා ගැන පැහැදෙන්න පුළුවන්. එතකොට භාවිතා කරන්නේ මොකද්ද? ධර්මයේ මිනුම් දාන්න. කෙනෙක් ගැන පහදින්න භාවිතා කරන මිනුම් දාන්න වෙන්න ඕනේ ධර්මය. එතකොට කෙනෙක් කතා කරන විදිය අයහපත් නම්, කරන වැඩ අයහපත් නම්, සිතුවිලි අයහපත් නම් එයා යහපත් කෙනෙක් නෙවෙයිනේ. අපිට එතකොට මේක බලා ගන්න පුළුවන් මිනුම් දාන්න තමයි ධර්මය. ඉතින් මේක ගාථාවකින් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. රූපප්පමානෝ රූපප්පසන්නෝ, ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ, ලූකප්පමානෝ ලූකප්පසන්නෝ, ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. දැන් පුංචි උදාහරණයක් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේම කතාවක් අපි මේකට ගන්නම්කෝ. ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ ඔබ අහලා තිනනේ. ඊ타ත්ම මිටි මහරහතන් වහන්සේ කෙනෙක් උස නැහැ. ඉතින් ඒ කාලේ ඔය සාමණේර ස්වාමීන් වහන්සේලා පවා මේ ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ දැක්කහම ඉතින් ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේට කතා කරන්නේ පොඩි හාමුදුරු කෙනෙකුට කතා කරනවා වගේ. අර ලොකු ගෞරවයක් දෙන්නේ නැහැ. ලොකු හාමුදුරු කෙනෙක් විදියට ඇතැම් අය දකින්නේ අඳුනන්නේ නැති අය. එයි මේ පුංචි ශරීරයක් තියෙන ඈත දැක්කහම පොඩි හාමුදුරු කෙනෙක් විදියට. උන්වහන්සේ ඒ උත්තම මහරහතන් වහන්සේ කතා කරනකොට කටහඬ මිහිරි. කටහඬ මිහිරි උත්තමයන් වහන්සේලා අතර අග්‍ර ඒ ස්වාමීන් වහන්සේ. ඒතකොට සමහර අය ඒ ස්වාමීන් වහන්සේ දැකලා රූපය දැකලා අපහදිනවා. එතකොට දැන් බලන්න රහතන් වහන්සේ කෙනෙක් කෙලෙසුන් ප්‍රහීන කරපු උත්තමේ. දැන් රූපය දැකලා උන්වහන්සේ ගැන පහදින්න ඕ අපහදින්න මිනුම් දණ්ඩ කරගන්න බෑනේ ඒක රූපය. අන්න දැක්කද? ඒ වගේම ඒ උත්තමයන් වහන්සේ කතා කරනකොට හඬ මිහිරි. හරීම කන්කලුයි කවුරුත් අහන් ඉන්න ආසයි. එතකොට දැන් ඒ හඬට පහදිනවා ගොඩක් අය. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හඬටවත්, රූපයටවත්, ලූක, කටුක, රූක්ෂ ප්‍රතිපදාවටවත් නෙමෙයි පහදින්න ඕනේ. ධර්මයට බහා බලලා, ගලපලා බලලා තමයි පහදින්න ඕනේ. ධර්මානුකූල නම් සිතුවිලි, ක්‍රියාවන්, වචන එයා තමයි ඒක තමයි මිනුම් දණ්ඩ කෙනෙක් ගැන පහදින්න. තෙරුවන් සරණයි.